වයසට යනකම පුරුදු කරන්න ඕනේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීලං යාව ජරා සාදු. වයසට යනකම පුරුදු කරන්න සීලය. තේරුණාද? වයසට යනකම්ම පුරුදු කරන්න කිව්වේ. වයසට ගියාට පස්සේ පුරුදු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නැහැ. තේරුණාද? සාමාන්‍යයෙන් අපි සාමාන්‍යයෙන් සමාජයේ මිනිස්සු හිතාගෙන ඉන්නේ කොහොමද? වයසට ගියාට පස්සේ සිල් ගන්න පුළුවන්. නේ? වයසට ගියාට පස්සේ පන්සල් යන්න පුළුවන්. සිල් ගන්න යන්න පුළුවන්. නේ? දැන් ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරා වයසට ගියාට පස්සේ නෙමෙයි කරන්න ඕනේ. වයසට යනකම්ම. තේරුණාද? ජීවිතේ අවසාන වෙනකම්ම සීලය පුරුදු කරන්න. සීලය කියලා කියන්නේ පින්වතුනි හරිම සුන්දර දෙයක්. සීලයෙන් අපිට ලැබෙන ලොකුම ආශිර්වාදය තමයි වටිනම දේ තමයි තමන්ට තමන්ගේ ජීවිතය ගැන හිතනකොට පසුතැවෙන්න දෙයක් නැහැ. සිල් රකින්න කෙනාට තමන්ට තමන්ගේ ජීවිතය ගැන හිතනකොට තමන්ගේ ජීවිතේ පිරිසිදුයි කියලා දැනෙනවා. තේරුණාද? දැන් මේ ලෝකේ ගොඩාක් ජීවත් වෙන මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ට තමන් ගැන හිතලා සතුට වෙන්න බෑ. හරිද? තමන්ට තමන් ගැන හිතනකොට තමන් කරපු දේවල් ගැන හිතනකොට කියපු දේවල් ගැන හිතනකොට ජීවත් වෙච්ච දේ ගැන හිතනකොට කොහේ හරි පසුතැවෙන කාරණාවක් ඉතුරු වෙලා හැංගිලා ඉතුරු වෙලා ඒක කාටවත් කියන්නේ නැතුව කියා ගන්න බැරුව ඉතුරු වෙලා ඒක ගැන හිත ඒක අල්ලගෙන ඒක වටේ කැරකි ජීවත් වෙනවා. එහෙමයි නැද්ද? එහෙනවා. තේරුණාද? සීලේ තියෙන වටිනාකම තමයි සීල් රකින්නකොට අපි කරන්නේ අපේ ශරීරයෙන් අපි කයින් කරන දේවල් වලින් අපි සංවර වෙනවා. තේරුණාද? වචනයෙන් කරන දේවල් වලින් අපි සංවර වෙනවා. හරිද? දැන් හොඳට බලන්න ජීවිතේ මොකක් හරි පසුතැවෙන දෙයක් තිබ්බොත් එක්ක අපි මේ කයින් කරපු දෙයක් නේද? එක්ක වචනයෙන් කියපු දෙයක්. නේ? හැබැයි සිල් රකින්න කෙනාට තියෙන වාසිය තමයි ඒ කෙනා ඒ පසුතැවෙන දේවල් වලින් ඒ කෙනා වළකිනවා. ඈත් වෙලා ඉන්න. තේරුණාද? එතකොට ඒ කෙනාට හිතෙනවා හරි මගේ ජීවිතේ පිරිසිදුයි. මම නිර්දෝෂී. මගේ ජීවිතේ මං වරදක් කරලා නැහැ. තේරුණාද? පිරිසිදු ජීවිතයක් ගත කරලා තියෙනවා. තමන්ට තමන් ගැන ලොකු පෞරුෂත්වයක් ලැබෙනවා. තේරුණාද? එතකොට ඒකෙන් ලොකු සතුටක් උපදිනවා කියනවා. තේරුණාද? ලොකු සතුටක් උපදිනවා මගේ ජීවිතේ මම හරි විදිහට ගත කරා කියලා. දැන් ඕන බලන්නකො අපි හොඳ දෙයක් කරපුවාම පිනක් කරපුවාම තියෙන ඒකේ පිටිපස්සේ තියෙන ලොකුම දේ තමයි මොකද්ද? තමන්ට ඒ කරපු දේ ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් හොඳට. තේරුණාද? හිතන්න ඔබ පාරේ යනකොට හොඳේ දුප්පත් මිනිසෙක් දකිනවා. හොඳේ කන්න බොන්න නැති මිනිසෙක් දකිනවා. ඔන්න අපි වැඩට යනවා කියලා හිතනවා ඔයගොල්ලෝ. තේරුණාද? දැන් ඔන්න තමන් ළඟ තියෙනවා කෑම එක. වැඩට ගෙනියලා කන්න ගෙනිච්ච කෑම එක. ගෙනියන කෑම එක තියෙනවා. මේ මිනිස්සයා මේ දුකෙන් ඉන්නව දැක්කම හිතනවා කියන්නකො ඔයගොල්ලන්ට දෙන්න. අනේ මේ පව් මේ මිනිස්සයා මේ කෑම එක මන් දෙන්න ඕනේ. තමන්ට කන්න තිබ්බ කෑම එක අපි දුන්න කියලා හිතන්න. ඒ කෙනාට දෙන්න හිතිච්ච වෙලාව. තේරෙනවද? දෙන්න කලින් අපි ඉස්සෙල්ලා ටිකක් හිතන්නේ නැද්ද? මේක දෙනවද නැද්ද? නේ? හිතෙනවනේ නේ. දුන්නොත් මං කොහොමද කන්නේ? නේද? එතකොට අපි කල්පනා කරලා නෑ. මං කොහොම හරි කෑම ටිකක් මං කනවා කඩෙන් හරි කනවා. මම මේ මනුස්සයාට මේක දෙනවා. අපි අපේ අර හිතත් එක්ක සටන් කරලා අපේ හිතේ තියෙන ඒ දෙන්න හිතෙන්නේ නැතිකමට මොකද්ද කියන්නේ? ඒකට කියන ලෝභය කියලා. තේරුණාද? ඒ ලෝභකමත් එක්ක අපි සටන් කරනවා. හොඳේ? සටන් කරලා තමයි අපි ඒක දෙන්නේ. අතහරින්නේ. ඔන්න අපි දුන්න කියලා හිතන්නකෝ මේ මනුස්සයාට. දුන්නාම මේ මනුස්සයා බොහොම සතුටෙන් ওই කෑම එක අරගෙන පැත්තකට ගිහිල්ලා ওই කෑම එක කනවා අපි දැක්කේ. කාලා බඩ පුරව ගන්නවා දැක්කේ. හිතට සතුටක් එන්නේ නැද්ද? සතුටක්. හිතන්න කොහොම කාලේ ගෙවෙනවා. ඔබට ওই කරපු දේ අමතක වෙනවා. තේරුණාද?
කාලෙ ගෙවිලා ඔන්න අවුරුදු ගානකට පස්සේ ආයෙත් පාරේ යනකොට ওই මිනිස්සයව දකිනවා ඔබ. හරි? ඒ කෙනාව ඔබ දකිනවා. මොකද මතක් වෙන්නේ? එදා දුන්න දානේ. තේරුණාද? එදායි අතහැරපු දේ, ඒ කරපු දේ ඔබට මතක් වෙනවා. පසුතැවීමක් ඇති වෙනවා. ලොකු සතුටක් ඇති වෙනවා. තමන්ට තමන් ගැන. නේද? ඒ සතුට ලෝකෙ වෙන ඔය සාමාන්‍ය දේවල් වලින් අපිට ලබන්න පුළුවන්ද? රස කෑමක් කාලා, හොඳ ඇඳුමක් ඇඳලා, නේ හොඳ වාහනයක ගිහිල්ලා ඒ සතුට ලබන්න බෑ පින්වතුනි. තේරුණාද? පිනින් යහපත් විදිහට ජීවිතය ගත කරන එකකින් ලැබෙන ලොකුම ආශිර්වාදය තමයි අන්න ඒ සතුට ලැබෙනවා. ඒ සතුට ලැබෙන්නේ පින් කිරීමෙන්මයි. ඒ සතුට ලැබෙන්නේ යහපත් විදිහට ජීවත් වීමෙන්මයි. ඒ සතුටට සමාන කරන්න පුළුවන් සතුටක් වෙන කිසිම දෙයකින් ලබන්න බෑ. තේරුණාද? සීලේ තියෙන වටිනාකම තමයි මොකද්ද? ඒ සතුට ඔබට ලැබෙනවා. තමන් ගත කරපු ජීවිතය ගැන. තේරුණාද?